රයිට් පුතේ අපි අද බඳුන් තවාන් සැකසීමේ යටතේ කඩදාසි බඳුන් හදන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්න යන්නේ. මම මේ සඳහා ඉවතලන කඩදාසියක් තමයි අරගෙන තියෙන්නේ. අපි ඉවතලන කඩදාසියක් යොදාගෙන බඳුනක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු. කඩදාසිය අරගෙන මේ විදිහට දෙකට නමා ගන්නවා. ඊට පස්සේ තවත් වතාවක් නමා ගන්නවා. නමල ඉවර වෙලා අපි දෙපැත්ත මේ විදිහට ඔතන නමාගෙන කඩදාසි පහළ නැමීමක් කරන්න ඕන. මෙන්න මේ විදිහට ඒ නැමීම කරලා ඉහළට තව නැමීමක් කරන්න ඕන. නැමීම කරලා අනිත් පැත්ත හරවලා මේකේ කෙළවරවල් මැදට වෙන්න නමා ගන්න ඕන ওই විදිහට. මේ විදිහට නමලා පහළ ඉඳලා කඩදාසිය එකපාරක් නමනවා. ඊට පස්සේ තවත් වතාවක් නමන්න ඕන. නමලා ඉවර වෙලා කඩදාසිය ඉහළ කඩදාසිය පහළ කඩදාසියට රිංගවන්න ඕන. මේ විදිහට ඇතුළු කරගෙන ඉවර වෙලා එක නමලා ඊට පස්සේ කඩදාසිය කොන අනික් පැත්තේ ඉහළ කෙළවරේ කොනට නමා ගන්න ඕන. මේ පැත්තත් ඒ විදිහටම නමා ගන්න ඕන. කඩදාසිය ඉහළට නමලා බඳුනේ ඇතුළ අපි මේ විදිහට හදා ගන්න ඕන. පහළට මුල් පොඩි කෑල්ලක් තියෙනවා. ඒක අපි ඇතුළට නමා ගන්න ඕන එක් පැත්තකින්. අපිට පහසුවෙන් මෙන්න මේ වගේ ඉවතලන කඩදාසි වලින් කඩදාසි බඳුනක් නිර්මාණය කරගන්න පුළුවන්.